හෙලෝ හැමෝටම මම අද කතා කරන්න යන්නේ මගේ වෙබ් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකේ 44 වන ටාස්ක් එක වන ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් කියන එකේ ඩිසයින් එක හදාගන්න විදිය සහ එතන තියෙන ප්‍රොඩක්ට් එකක් කොහොමද බ්ලොක් කරන්න කියන ප්‍රොසෙස් එක ප්‍රෝග්‍රෑම් කරගන්න විදිය. එහෙනම් අපි මුලින්ම අපේ ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් කියන මෙන්න මේකට ක්ලික් කරාම අපේ මැනේජ් ප්‍රොඩක්ට් කියන නැත්නම් ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් කියන පේජ් එක ලෝඩ් වෙනවා. ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. ඒකෙදි මම අපේ හැමදාම අපේ ඇඩ්මින් ඩෑෂ්බෝඩ් එකේ තිබ්බ මෙතන සයිඩ් බාර් එක තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් මැනේජ් ප්‍රොඩක්ට් කියන මෙතනින් ටෙක්ස්ට් එකක් දීලා තියෙනවා. වගේම මෙතනින් සර්ච් ප්‍රොඩක්ට් කියන එකත් මෙතනින් මම දීලා තියෙනවා. එහෙම දීලා මම අපේ ප්‍රොඩක්ට් එක ඩිස්ප්ලේ කරගන්න මෙන්න මේ විදිහට මම මේ විදිහට හදාගෙන තියෙනවා අපේ ඉමේජ් එක. ඒ වගේම ඒකේ එඩියුකේෂන් කියලා මෙතන කැටගරි එක ඇක්ටිව්ද කියන එක වගේම මෙතන ඒ ප්‍රොඩක්ට් එකේ ටයිටල් එක මේක දාලා තියෙන ඉන්ස්ට්‍රක්ටර් එක නේම් එක වගේම මෙතන ප්‍රයිස් එක ඒ වගේම view details ඒ වගේම බ්ලොක් ප්‍රොඩක්ට් කියන එක මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒතර මේ බ්ලොක් ප්‍රොඩක්ට් කියන එකට ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් මේක ප්‍රොඩක්ට් එක බ්ලොක් වෙනවා වගේම මෙතනින් අපේ ඩේටාබේස් එකෙත් මෙන්න මේ විදිහට අප්ඩේට් වෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒක තමයි අපේ ප්‍රොඩක්ට් එකක් බ්ලොක් කරන්න පුළුවන් වෙන අපේ ප්‍රොසෙස් එක. දැන් ඒ විදිහට මෙන්න මේ විදිහට මම මෙතන මගේ ප්‍රොඩක්ට් එක ලෝඩ් කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි VS Code එකේ තියෙන back end එකට ගිහින් බලමු මම මේක කොහොමද ඩිසයින් කරගෙන තියෙන්නේ සහ අපි මෙන්න මේ බ්ලොක් ප්‍රොඩක්ට් කියන බටන් එක මම ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ කොහොමද කියලා. ඕගොල්ලන්ට දැන් මගේ VS Code එක පැත්තට ආවම බලා ගන්න පුළුවන්. මම මෙතන අපේ මේක ඩිසයින් එක සහ ප්‍රෝග්‍රෑම් එක මම එකම වීඩියෝ එක කරන හින්දා මම මෙතන උඩින් PHP ටැග් එකක් ඇතුලේ සෙෂන් එක ස්ටාර්ට් කරලා අපේ ඇඩ්මින් කෙනෙක් ලොග්ඩ් ඉන් වෙලා ඉන්නවද කියලා මෙතන සෙෂන් එක බලලා ඒකට අදාළ ටික මම මෙතනින් හදාගෙන ඊට යටින් අපේ මෙතනින් අපේ database connection එක මම මෙතනින් require ones කියන එක use කරලා ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම query එකක් හදාගෙන තියෙනවා select p කියන එකේ all c කියලා category එක as category name u.fname u.lname from product කියන එක මම pre විදියට product කියන table එක මම pre විදියට අරගෙන මම join query එකක් use කරලා category කියන table එක c කියලා අරගෙන ඒකට on p.category id කියන එකේ c.id කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම left join එකක් දාලා user කියන table එක අරගෙන තියෙනවා. ඔයාලා මෙතනින් බලන්න පුළුවන්. ඒක අරගෙන මම order by product table එකේ තියෙන created at කියන එකෙන් දීලා මම මෙතන ඒක descending order එකට හදාගෙන තියෙනවා. එහෙම හදාගත්තන් පස්සේ මම ඊට යටින් products කියලා variable එකක් හදාගෙන ඒකට database search කියලා මෙන්න මේ අපි උඩින් හදාගත්ත tool එක මෙතනට මම add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ design එක පැත්තට ආවම පස්සේ බලා ගන්න පුළුවන් මෙතන අපේ side bar එක තියෙනවා. ඒ කියන්නේ side bar එක කිව්වොත් මෙන්න මේ dashboard user management එන්නේ කොටස් ටික පෙන්වන එක තමයි මෙන්න මෙතනින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඊට පස්සේ අපි අද අපේ main content එකට ආවොත් බලා ගන්න පුළුවන් මම මෙතන main content කියන මේ කමෙන්ට් එකක් දීලා ඊට main tag එක ඇතුලේ class flex1 overflow y auto කියන classes ටික දීලා තියෙනවා. එහෙනම් දීලා මම .nav කියලා තවත් කමෙන්ට් එකක් දීලා මම මෙතනින් අපේ header එකට අදාළ කොටස් ටික හදාගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ header එකේ manage product ඒ වගේම අපි මෙතන category එකක් add කරන්න සහ මෙතන search product කියන එක තමයි මම මෙතන හදාගෙන තියෙන්නේ. එතකොට ඒකට මම header tag එක ඇතුලේ මෙන්න මේ classes ටික දීලා තියෙනවා. දීලා මම h2 tag එක ඇතුලේ තමයි manage product කියන text එක දීලා තියෙන්නේ. ඊට පස්සේ මම div එක ඇතුලේ ඒකට flex item center gap 4 කියන classes ටික දීලා මම button එකක් හදාගෙන තියෙනවා අපේ register category කියන එකට. එහෙම හදාගෙන මම ඒකේ ඊට පස්සේ මම අපේ search එකකට මෙන්න මේ විදිහට input එකක් දීලා ඒකට මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම අපේ header tag එක මෙතනින් ඉවර කළා. මම div එකක් මෙතනින් අරගෙන ඒකේ class කියන එකට p8 කියන එක දීලා මම තවත් div එකක් open කළා. මෙතනින් ඒකට grid calls 1 gap 6 කියන එක දීලා products grid කියන එක මම මෙතනින් දීලා තියෙනවා. ඒ කියන්නේ product grid එක තමයි මෙන්න මේක තමයි දැන් අපි කතා කරන්නේ. එතකොට මම මේක ඇතුලේ මම PHP එකක් ඇතුලේ while
ප්‍රොඩක්ට් කියන එක මම මේ විදිහට කෙටි කරලා අපේ ප්‍රොඩක්ට් එක උඩින් හදාගත්ත මෙන්න මේක මම මෙතනින් fetch hook එකක් දීලා මෙන්න මේ while එක ඇතුලේ මම මේක මේ ඩිසයින් එක දාලා ඒක රන් කරගෙන තියෙනවා. ඒ ඩිසයින් එක ඇතුලේ මම div මෙන්න මේ classes ටික දීලා ඊට අපේ image එක ගන්න image src ඊට මම මෙතන php එකක් ඇතුලේ echo කරගෙන තියෙනවා මෙන්න මේ product කියන එකේ image url එක. ඒ වගේ මෙතන එකට මෙන්න මේ classes ටික දීලා on click එකක් දීලා තියෙනවා අපේ view product කියන එක ගන්න. ඒක ගත්තන් පස්සේ මම ඊට පස්සේ div එක ඇතුලේ flex 1 කියන එක දීලා මම flex item center gap mb1 කියන එක දීලා classes ටික දීලා මම span එක ඇතුලේ මම මෙන්න මේ විදිහට classes ටිකක් දීලා ඒකට අපේ category name එක මෙතනට මම echo කරගෙන තියෙනවා. echo කරගෙන මම ආයෙත් span tag එක දීලා මම මේකට id එකකුත් දීලා මෙතන status කියලා ඒකට ඒ වගේ මේකට මම product id එක මෙතනින් assign කරලා මෙන්න මේ classes ටික දීලා තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් බලලා මම මෙතනින් අපේ status එක මෙතනින් echo කරලා තියෙනවා. ඊට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් html tag එකක් ඇතුලේ මම view product කියනට අදාළ මේකේ product title එක මම මෙතනින් හදාගෙන ඒ වගේම මේක add කරපු user ගේ නමත් මම මෙතනින් මේ paragraph tag එකක් ඇතුලේ දාලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ මේ price එකට අදාළ කොටස ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. වගේම ඊට යටින් මම හදාගෙන තියෙනවා අපේ මෙන්න මේ view details සහ block product unblock product කියන කොටස. එතකොට ඒකෙදි මම මේක හදාගන්න මම div එක ඇතුලේ මම මේ flex item center gap 3 flex string 0 කියන එක දීලා බටන් එකක් දීලා හදාගෙන තියෙනවා මුලින්ම අපේ product view එකට. ඒතකොට ඒක මම මේ විදිහට හදාගෙන මම ඊට යටින් බටන් එකක් දීලා ආයෙත් on click එකක් ඇතුලේ toggle product status කියන එක ඇතුලේ මම මේ විදිහට product id එක මම මෙතනින් යවලා මම id එකක් දී හදාගෙන තියෙනවා btn product id කියන එක. එහෙනම් හදාගෙන මම මේකට මෙන්න අපේ button කියන tag එකේ මම මෙන්න මේ classes ටික දීලා තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ මම php tag එක ඇතුලේ echo කරගෙන තියෙනවා අපේ product කියන එකේ status කියන එක active නම් block product ද active නැත්නම් unblock කරන්න කියලා මෙතනින් කියලා තියෙනවා. ඒක තමයි අපේ while එකට අදාළ කොටස. ඊට පස්සේ අපි බලුවොත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන දැන් අපේ product view block කියන product සහ unblock product එක ඇතුලේ ඒ කියන්නේ අපි දැන් මගේ database එකට ගිහින් බැලුවොත් මෙන්න මෙතන තියෙන AID development කියන 2 කියන එක දැන් මෙතන අපේ block කියලා වැටලා තියෙනවා. දැන් මම ඒක මෙතනට ගිහිල්ලා මෙතනින් unblock කරලා අපේ database එක මෙතනින් reload කරා අපිට බලා ගන්න පුළුවන් මෙතන active වෙනවා. එහෙනම් ඒක තමයි අපේ මෙතන block product සහ unblock කරන්න එකට අදාළ කොටස. අපි එහෙනම් මේකේ දැන් view toggle product status එහෙම නැත්නම් අපේ product එක block කරන එක සහ unlock කිරීමට අදාළ JavaScript පැත්තට ගිහින් බලමු මම මෙතන කොහොමද හදාගෙන තියන්නේ කියලා. අපි දැන් මගේ toggle product status කියනට අදාළ JavaScript පැත්තට ආවම බලා ගන්න පුළුවන් මම මෙතන async function එක ඇතුලේ අපි toggle product status කියන එක දීලා මම ඒකට අපි උඩින් මෙතනින් අරන් ආපු product id එක මම මෙතන හදාගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. එහෙනම් බලාගත්තාන් පස්සේ මම constant tag ඇතුලේ btn එහෙම නැත්නම් button document get element by id මෙන්න මෙතන මම button කියන එකටම මම මේ product id එක මෙතනින් assign කරගෙන මම const status span document get element by id status කියන එකට මම product id කියන එක මම මෙතනට add කරගෙන තියෙනවා. එහෙම දීලා මම button disable true constant එක හදාගෙන ඒකට fd කියලා දීලා new form data කියන එක use කරලා මම fd කියන එකට append කරගෙන තියෙනවා අපේ append කරගෙන තියෙනවා product id කියන එක id කියලා. එහෙම කරගත්තාන් පස්සේ මම මෙතනින් try catch එකක් මෙතනින් use කරලා ඒ try එක ඇතුළේ මම constant res await fetch process කියන folder එකේ තියෙන toggle product status.php කියන file එකට මම යවන්න කියලා තියෙනවා. මෙන්න මේ post method එකෙන් අපි උඩින් හදාගත්ත fd කියන body එක මම මෙතන යවා ගන්න කියලා තියෙනවා. යවන්න කියලා මම const data await res.json කියන මම මෙතනින් හදාගෙන මම කියන්නේ json විදිහට මේක හදාගෙන මම ඊට යටින් මම if එකක්
හදාගෙන ඒකේ data successද කියලා බලලා තියෙනවා. එහෙනම් බලලා මම ඒ if එක ඇතුළේ මම තවත් if else එකක් use කරලා මම ඒ if එකේ data new .name status active නම් status span inner text active status span class name එක මම මේ විදිහට වෙනස් වෙන්න කියලා ඒ වගේම btn එකේ inner text එකත් block product කියලා දීලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ btn class name එකත් මම මේ විදිහට වෙනස් කරලා තියෙනවා. ඒ වෙනස් කළා මම else එක ඇතුලේ මේකේ විරුද්ධ පැත්තට මම හදාගෙන තියෙනවා. ඒ කියන්නේ status span එකේ inner text එක block status span එකේ class name එක මේ විදිහට වෙනස් කරලා ඒ වගේම button එකේ inner text එකත් unblock product කියලා මෙතනින් class button එකේ class name එකත් මේ විදිහට වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ new status එක active නෙමෙයි නම් මෙන්න මේක පෙන්වන්න තමයි මම මෙතනින් හදාගෙන තින්නේ. ඊට පස්සේ මම මේ try එකේ catch එකට ඇවිල්ලා මෙතනින් error කියන එක දීලා console error මෙතනින් error කියන එක දීලා I finally button එක මම button disabled එක මෙතනින් false කරලා තියෙනවා. එහෙනම් ඒක තමයි අපේ Java script එකට අදාළ කොටස. මෙන්න මේ user කෙනෙක් සමහර product එකක් block සහ unblock කරන එක. එතකොට දැන් අපිට කතා කරන්න තියෙන toggle product status.php කියන ෆයිල් එකට ගියාම පස්සේ අපිට බලා ගන්න පුළුවන් මම php tag එකක් ඇතුලේ name session එක start කරලා require once db කියන session name මේ විදිහට හදාගෙන header එකක් දීලා තියෙනවා content type application json කියලා. ඉතින් දීලා මම if එකක් ඇතුලේ මෙන්න මේ විදිහට අපේ admin ගේ authentication එක මේ විදිහට හදාගෙන මම ඊට යටින් id එකක් දීලා eset post method එකෙන් අරන් එන මෙන්න මේ id එක මම මෙතන මෙහෙම හදාගෙන එහෙම නැත් post method එකේ id කියන එක අරන් එනවනම් මම මේක post method එකේම id කියන එහෙම අල්ලගෙන එහෙම අරන් එන්නේ නැත්නම් මම මේක මෙන්න මේ විදිහට null කියන විදිහට හදාගන්න කියලා තියෙනවා. මම කියනවා මම if එකක් ඇතුලේ අපේ id කියන උඩින් හදාගත්ත variable එක empty ද බලන්න. empty නම් echo json encode success කියන එකට false message කියන එකට product id is required කියන එක මම මෙතනින් දීලා තියෙනවා. දීලා මම මෙතනින් exit කරලා අපේ if එක මම මෙතනින් close කරලා තියෙනවා. එහෙම ඒක ඉවර කරාන් පස්සේ මම rest කියලා ආයෙත් variable එකක් හදාගෙන ඒකට database search select status from product where id question mark අපේ integer කියන parameter එකේ parameter type එකේ මම id කියන parameter එක මෙතනින් මෙහෙම දාගෙන තියෙනවා. එහෙම දාගෙන මම if else එකක් හදාගෙන ඒ if එකේ අපි උඩින් හදාගත්ත rest කියන variable එක සහ rest කියන variable එකේ number එක බිඳුවට වැඩි නම් product කියලා අරගෙන ඒකේ fetch එකට මම මේ විදිහට හදාගෙන මම new status කියලා තවත් variable එකක් හදාගෙන ඒකට product කියන එකේ status එක active නම් block විදියටත් active නැත්නම් active විදියටත් මෙතනින් හදාගන්න කියලා මම ඊට යටින් database එකට insert එකක් දීලා insert update delete කියන එක use කළාම update එකට අදාළ කෝරයක් ලියාගෙන තියෙනවා මෙන්න මේ විදිහට update product set status කියන එකේ where id parameter types ඒ වගේම new status සහ id කියන parameter එක මම මෙතන use කරලා මෙන්න මේව කෝරයක් හදාගෙන ඒක add කරගෙන තියෙනවා. ඒකෙන් තමයි අපි මෙන්න මේ active the block කියන එක වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මෙතනට ගිහිල්ලා මේ විදියට product block කරොත් ඊට පස්සේ මෙතන database එකේ reload කරන් බලා ගන්න පුළුවන්. මෙතනින් block වෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේම echo json encode success කියන එකට true ඒ වගේම new status කියන එකට අපි උඩින් හදාගත්ත new status එක මම මෙතනින් assign කරගෙන අන්තිමට if එකේ else එක විදියට echo json encode success කියන එකට false message කියන එකට user not found කියලා මෙතනින් දීලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම user කෙනෙක් නැහැ කියන එක තමයි මම මෙතනින් කියලා තියෙන්නේ. එහෙනම් ඒක තමයි අපි අද වීඩියෝට අදාළ අපේ product management කියන page එක design එක සහ මෙන්න මේ product එකක් unblock සහ block කරන්න පුළුවන් විදියට හදාගන්න process එක තමයි එහෙනම් අපි අද කතා කරේ. එහෙනම් අපේ මේ project එකේම ඊළඟ වීඩියෝ එකේ නැවත හමු වෙමු.